ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, ගේමින් කන්සෝල් එකක්, ස්මාර්ට් වොච් එකක්. අද ලෝකේ මේ දේවල් අනිවාර්ය දේවල් වෙලා තියෙනවා. හැබැයි ඔයා දන්නවද මේ හැම ඩිවයිස් එකක්ම හදන්න ලෝකේ තියෙන එක කම්පැනි එකක් හදන මැෂින් එකක් නැතුවම බෑ කියලා. මේ මැෂින් එක තමයි ASML කම්පැනි එක හදන EUV නැත්නම් Extreme Ultraviolet Lithography මැෂින් එක. මේක තමයි සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන බලවත්ම මැෂින් එක. ඒ වගේම අවුරුදු 20කට ආසන්න කාලයක් ඩිවෙලොප් කරපු පාර්ට්ස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තියෙන ඉතාම සංකීර්ණ මැෂින් එකක්. මේ මැෂින් එක පාවිච්චි කරලා තමයි අපි පාවිච්චි කරන ෆෝන්, ලැප්ටොප්, ස්මාර්ට් වොච් මේ වගේ තියෙන චිප් එක හදන ප්‍රොසෙස් එකේ වැදගත්ම කාර්යයක් කරන්නේ. ඒක තමයි ලිතෝග්‍රැෆි කියන්නේ. මේකෙදි වෙන්නේ සිලිකන් වේෆර් එකක් මත පැටර්න්ස් print කරන එක. මේ වැඩේ කරන එක ලෝකේ තියෙන most complex engineering challenges වලින් එකක්. හැබැයි මේ සම්පූර්ණ සිස්ටම් එක ASML කම්පැනි එක තනියම නෙවෙයි හදන්නේ. ASML එකට අවශ්‍ය critical components supply කරන්නේ ලෝකේ වටේම ඉන්න highly specialized suppliers ලා කිහිප දෙනෙක්. උදාහරණයක් විදියට මේ මැෂින් එකට ඕන කරන ultra precision optics සහ EUV mirrors supply කරන්නේ ජර්මනියේ Carl Zeiss SMT සමාගම. මේකට අවශ්‍ය වෙන laser system supply කරන්නේ ASML එකෙන් acquire කරපු ජර්මනියේ තියෙන Triumph සමාගම සහ USA වල තියෙන Cymer කියන සමාගම. ඒ වගේම vacuum control සහ contamination control system supply කරන්නේ UK වල Edwards Vacuum සමාගම. මේ තමයි ප්‍රධාන කොටස්. හැබැයි ASML official website එකට අනුව තව කොටස් supply කරන global suppliers ලා කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් ASML කියන්නේ 1994 දී නෙදර්ලන්ඩ්ස් වල ෆිලිප්ස් සහ ASMI කම්පැනි දෙක එකතු වෙලා පටන් ගත්ත කම්පැනි එකක්. ගොඩක් බාධක පහු කරගෙන ඇවිල්ලා අද වෙද්දි මේ කම්පැනි එක semiconductor industry එකේ leader වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි 7 nanometer වලටත් වඩා advanced chip manufacturing කරන නම් මේ මැෂින් එක අත්‍යවශ්‍ය වීම. ASML සමාගමේ main customers ලා වෙන්නේ තායිවාන් වල TSMC සහ Samsung වගේ chip manufacture කරන සමාගම්. lithography machines විකුණලා ඒවට maintenance, upgrades, service support එක දෙන එක තමයි මෙයාලගේ revenue model එක. ඒ කියන්නේ ASML එකේ business model එක business to business විදියට තමයි යන්නේ. ASML සමාගමේ competitors ලා විදියට ඉන්නේ DUV නැත්නම් Deep Ultraviolet Lithography Systems හදන Nikon සහ Canon වගේ companies. හැබැයි EUV ඒ කියන්නේ Extreme Ultraviolet Lithography level එකට ගියාම ASML අදටත් strong position එකක ඉන්නවා. 2025 අවුරුද්දේ financial result බැලුවමත් ASML company එකේ performance සෑහෙන හොඳට තිබිලා තියෙනවා. net sale එක යුරෝ බිලියන් 32කටත් වැඩි. ඒ වගේම gross margin එක 150කටත් වැඩි. ඒ කියන්නේ company එකට highly profitability එකක් තිබිලා තියෙනවා. ඒ වගේම R&D වලට යුරෝ බිලියන් 5කට ආසන්න මුදලක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. මේකෙන් පෙන්නේ future technology leadership එක ගැන ASML කම්පැනි එක කොච්චර සීරියස් වෙනවද කියන එක ගැන. හරි. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ASML කම්පැනි එක patents 33000කට වැඩි ප්‍රමාණයක් ෆයිල් කරලා තියෙනවා. ඒ වගේම මේ patents වලින් technology එකේ ලොකු information ප්‍රමාණයක් public වෙලා තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයාටත් පුළුවන් ඕනනම් මේ information බලන්න. හැබැයි ඉන්ට්‍රස්ටිංම දේ තමයි මෙච්චර patent තිබිලත් මෙච්චර information public වෙලත් ඇයි වෙන කිසිම කම්පැනි එකකට ASML එකේ EUV lithography technology එක reverse engineer කරන්න බැරි වුණේ. එහෙම නැත්නම් වෙන විදියකට හරි develop කරන්න බැරි වුණේ. මොකද trade restrictions සහ geopolitical pressure එක නිසා චීනය පවා මේ technology එක develop කරන්න ලොකු උත්සාහයක් වගේම ලොකු investment එකක් කරනවා. ඒත් ඇයි ඒක මෙච්චරම අමාරු දෙයක් වෙලා තියෙන්නේ? ඒකට හේතුව patent වල තියෙන technologies හිතා ගන්න බැරි තරම් සංකීර්ණ වීමද? එහෙම නැත්නම් අනිත් companies වලට නැති manufacturing capability එකක් ASML company එකට තියෙන එකද? එහෙමත් නැත්නම් ASML එකට තියෙන unique supply ecosystem එකද? නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද? ඉතින්
අද අලුතින් එකකින් කරන මේ ASML ඉනෝවේෂන් ස්ටඩි එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාට පැහැදිලි වෙයි මෙච්චර වැලියු එකක් තියෙන ඉන්ඩස්ට්‍රී එකක එක කම්පැනි එකක් කොහොමද මොනොපොලි එකක් ගොඩනගාගෙන තියෙන්නේ කියලා. ඒ වගේම ඇයි ඒ මොනොපොලි එකට චීනයට පවා තාම අභියෝග කරන්න බැරි වෙලා තියෙන්නේ කියලා. හරි. මේ ඉනෝවේෂන් ස්ටඩි එක හරියට තේරුම් ගන්න පේටන්ට් සම්බන්ධ බේසික් කන්සෙප්ට්ස් ටිකක් දැනගන්න ඕන. ඒකින්ද අපි ඉස්සෙල්ලාම බලමු පේටන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් පේටන්ට් බලපත්‍රයක් කියන්නේ ඔයා අලුතින් හදපු නිර්මාණයක් වෙන කෙනෙක් හදන එකෙන් එහෙම නැත්නම් පාවිච්චි කරන එකෙන් විකුණන එකෙන් හෝ ආනයනය කරන එකෙන් නීතිමය වශයෙන් වළක්වන්න දෙන අයිතියක්. ඒ කියන්නේ ඔයාට ටෙම්පරරි මොනොපොලි එකක් වගේ පවර් එකක් හම්බ වෙනවා. හැබැයි මේ පවර් එක නිකම්ම හම්බ වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ ඉන්වෙන්ෂන් එක ගැන ටෙක්නිකල් ඩීටේල්ස් සියල්ලම ඒ සබ්ජෙක්ට් එකේ දැනුම තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට කම්ප්ලීට් විදියට ඩිස්ක්ලෝස් කරන්න ඕන. මේක තමයි මේ ස්ටඩි එකේ තියෙන වැදගත්ම පොයින්ට් එක. මොකද පේටන්ට් එකක් ඇප්ලයි කරනකොට ඔයාගේ ටෙක්නොලොජි එක ටෙක්නිකල් රිපෝට් එකක් කරා ඔෆිෂියලි සබ්මිට් කරන්න වෙනවා. ඒ කියන්නේ අනිත් අයට දැනගන්න හොඳ නැහැ කියලා හයිඩ් කරන්න බෑ. අඩුවෙන් එක්ස්ප්ලේන් කරලා කන්ෆියුස් කරන්නත් බෑ. මොකද ට්‍රිප්ස් ඇග්‍රීමන්ට් එකේ ආටිකල් 29 වලට අනුව පේටන්ට් එකක් ග්‍රාන්ට් කරන්න නම් ඉන්වෙන්ෂන් එක ස්කිල් පර්සන් කෙනෙකුට බිල්ඩ් කරන්න පුළුවන් තරම් පැහැදිලිව සහ සම්පූර්ණව විස්තර කරලා තියෙන්න ඕන. ඒකට හේතුව සරලයි. පේටන්ට් එක එක්ස්පයර් වුණාට පස්සේ ඒ නොලෙජ් එක සොසයිටි එකේ අනිත් අයට යූස් කරන්න පුළුවන් වෙන්න ඕන. මේක තමයි පේටන්ට් සිස්ටම් එකේ ප්‍රධාන කොටස. එහෙම නැත්නම් හරය. ඒ කියන්නේ ඔයා ඉන්වෙන්ෂන් එක ලෝකෙට එලි කරනවා ඒ වෙනුවට ඔයාට ටෙම්පරරි ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා. ඒ වගේම පේටන්ට් පබ්ලිෂ් වුණාම ඕනම කෙනෙක්ට කියවලා එතනින් එහාට ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කිව්වොත් පේටන්ට් නිසා නොලෙජ් එක ලොක් වෙනවට වඩා ඉනෝවේෂන් ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ වගේම පේටන්ට් එකක් සාමාන්‍යයෙන් වළංගු වෙන්නේ අවුරුදු 20ක් පමණයි. ඒ කාලේ අවසන් වුණාම ඕනම කෙනෙක්ට ඉන්වෙන්ෂන් එක ෆ්‍රීලි හදන්න, පාවිච්චි කරන්න, විකුණන්න ප්‍රශ්නයක් නැතුව පුළුවන්. ඒ කියන්නේ ඒක පබ්ලික් ඩොමේන් එකට වැඩනවා. තව වැදගත් දෙයක් තමයි පේටන්ට් එකක් වළංගු වෙන්නේ ඒක ගත්ත රටට විතරයි. උදාහරණයක් විදියට ඔයා ලංකාවේ පේටන්ට් එකක් තිබුණත් වෙන රටක කෙනෙක් ඔයාගේ ඉන්වෙන්ෂන් එක යූස් කරන එකෙන් වළක්වන්න ඔයාලට හම්බෙන්නේ නැහැ. මේ දේවල් තමයි මේ ඉනෝවේෂන් ස්ටඩි එක තේරුම් ගන්න ඕන බේසික් පේටන්ට් කන්සෙප්ට්ස් ටික. හරි. අපි දැන් ඊළඟට බලමු ASML කම්පැනි එකට තියෙන පේටන්ට්ස් ගැන. ASML කම්පැනි එක කියන්නේ පේටන්ට් මැෂින් එකක්. මොකද මේ කම්පැනි එකට පේටන්ට්ස් 33000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ නාසන්න වශයෙන් 8ක් විතර තවමත් ඇක්ටිව් ස්ටේටස් එකේ තියෙනවා. 2005 ඉඳන් 2024 දක්වා පේටන්ට් ෆයිලින් ට්‍රෙන්ඩ් එක බැලුවාම පැහැදිලි වෙනවා ASML තමන්ගේ ටෙක්නොලොජිස් අවුරුදු ගණනාවක් තිස්සේ සිස්ටමැටිකලි බිල්ඩ් කරගෙන ආපු කම්පැනි එකක් කියලා. අර මේ මෑතකදී පේන ඩ්‍රොප් එකට හේතුව පේටන්ට් ඇප්ලිකේෂන් සාමාන්‍යයෙන් පබ්ලිෂ් වෙන්න මාස 18ක් විතර යන හින්දා වෙන්න පුළුවන්. ඒ නිසා රීසෙන්ට් ෆයිලින්ග්ස් තම මේ ඩේටා වලට එකතු වෙලා නැති වෙන්න පුළුවන්. ඊළඟට මේ graph එකෙන් පේන්නේ ASML patent file කරලා තියෙන රටවල්. මෙතන වැඩිම ශායක තියෙන්නේ United States වල. Technology areas බැලුවමත් ASML වැඩිම focus එක දීලා තියෙන්නේ semiconductor industry එකට. ඒක විශේෂයි. මොකද ඊළඟට focus කරන field එකට වඩා මේකට තියෙන weight එක 4 ගුණයකට වඩා වැඩි. මේ නිසා තමයි ASML company එකට semiconductor industry එකේ dominate කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම ASML company එකේ most cited patents වලින් එකක් තමයි මේ US patent එක. lithographic apparatus and device manufacturing method කියන patent එක. මේ patent එක Nikon වගේ company වල patents වලත් cite වෙලා තියෙනවා. මේකෙන් පේනවා ASML knowledge base එක industry එක කොච්චර influence කරනවද කියන එක. ඉතින් ඔක්කොම consider කරාම ASML කියන්නේ කාලයක් තිස්සේ strategically patent file කරපු හොඳ IP portfolio එකක් තියෙන deep සහ powerful patents තියෙන company එකක්. හරි. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ innovation study එකේ වැදගත්ම කොටසට. මොකද අපි දැන් කතා කරන්න යන්නේ ASML company එකේ මෙච්චර patent ප්‍රමාණයක් publish වෙලා තිබිලත් ඇයි අනිත් companies වල මේ technology එක reverse engineer කරන්නවත් එහෙම නැත්නම් alternative technology එකක් develop කරන්නවත් බැරි වෙලා තියෙන්නේ කියන එක ගැන. ASML එකේ technologies වලට patents ගොඩක් තිබුණාත් ඒ technology copy කරන්න ලේසි නොවෙන්න
හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි tacit know-how. ASML එකේ real strength එකට patents වගේම මේ tacit know-how එකත් බලපානවා. අපි අවධානය අඩුවෙන්ම දෙන දෙයක් තමයි මේ know-how කියන්නේ. සරලවම කිව්වොත් කොහොමද මේක කරන්න කියන ප්‍රැක්ටිකල් දැනුම තමයි know-how එක කියලා අදහස් කරන්නේ. අර අපි කලින් කතා කරපු විදිහට patent law එකට අනුව invention එක skill person කෙනෙකුට build කරන්න පුළුවන් තරම් පැහැදිලිව සහ සම්පූර්ණව විස්තර කරලා තියෙන්න ඕන. හැබැයි ඒ disclosure එකෙන් හැම practical detail එකක්ම හම්බෙන්නේ නැහැ. patent එකකින් usually explain කරන්නේ principle එක, structure එක සහ overall flow එක. නමුත් real world performance එක ගන්න නම් අවශ්‍ය වෙන fine tuning, calibration, material behavior, error correction, ඒ වගේම system එකේ parts ඔක්කොම එකට smooth වැඩ කරන්න අවශ්‍ය integration details. මේවා බොහොමයක් patents වලින් පිටත තියෙන දේවල්. සරලව කිව්වොත් මේවා අත්දැකීමෙන් ලබාගත්ත අර වචනයෙන් විස්තර කරන්න අමාරු දැනුමක්. ඒ කියන්නේ අවුරුදු ගණනාවක් hands on experience එකකින් build වුණු hidden knowledge layer එකක් මේ කම්පැනි එකට තියෙනවා. මැෂින් එක ඩිසයින් කරනවට වඩා මේ know how එක ගන්න එක තමයි අමාරුම දේ. සමහර වෙලාවට කම්පැනිස් වලට තමන්ගේ සේවකයෝ පිටට යවලා ට්‍රේන් කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ know how එක ට්‍රාන්ස්ෆර් කරගන්න. ඒ නිසා තමයි මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් කොපි කරන්න හෝ රිවර්ස් එන්ජිනියර් කරන්න අමාරුම දේ වෙන්නේ know how කියන එක. දෙවෙනි දේ තමයි trade secrets. patent එකෙන් දැනගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේම trade secrets විදියට companies තියන් ඉන්න දේවල් තියෙනවා. ඉතින් company එකක තියෙන ගොඩක් critical details trade secrets විදියට තමයි protect කරන්නේ. උදාහරණයක් විදියට process parameters, testing methods, failure handling techniques, supply specifications, machine calibration routines. මේ වගේ දේවල් confidential. මේ දේවල් නැතුව අර patent එකේ information තිබුණාට competitor කෙනෙක්ට real performance එක replicate කරන්න අමාරුයි. තුන්වෙනි දේ තමයි unique supplier ecosystem එක. ASML එක මේ machine එක build කරන එක තනියම කරන දෙයක් නෙවෙයි. එයාලට size වගේ precision optics partners, specialized component suppliers, material experts, engineering partners වගේ සුවිශේෂී network එකක් තියෙනවා. මේක long term build කරපු ecosystem එකක්. මේක build වෙලා තියෙන්නේ අවුරුදු ගානක trust එක, collaboration සහ deep integration එකක් මත. ඒ relationship network එක process integration, quality standards මේවා හදිසියේ build කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා patent එක copy කළා කියලා අර entire system එක replicate කරන එක සෑහෙන අමාරු වැඩක්. සම්පූර්ණ supply chain එකම අලුතින් build කරන්න වෙනවා. සමහර වෙලාවට trade restrictions සහ geopolitical pressure එක නිසා මේක තවත් අමාරු වෙන්න පුළුවන්. හතරවෙනි දේ තමයි patent strategy එක. ASML එක patents file කරන්න random විදියට නෙවෙයි. ඔවුන් තමන්ගේ core technology systematically protect කරනවා. මුළු industry එකටම අවශ්‍ය වෙන හොඳ scope එකක් තියෙන patent ASML එකට තියෙනවා. ඒකෙන් competitors වලට free ride එකක් නොදී strong technical barrier එකක් build කරන්න හැකි වෙලා තියෙනවා. මොකද ටෙක්නෝලොජි එක දැනගත්තත් ඒකම replicate කරන්න නම් patent එක expire වෙනකන් අවුරුදු 20ක් බලන් ඉන්න වෙනවා. ඉතින් අන්තිම fact එක තමයි long term R&D සහ massive capital investment. මේ ටෙක්නෝලොජි එක develop වෙන්න අවුරුදු 20කට වැඩි කාලයක් ගිහින් තියෙනවා. බිලියන ගණනක investment කරලා තියෙනවා. ඉතින් වෙන කම්පැනි එකක් හරි වෙන රටක් හරි මේ level එකේ system එකක් duplicate කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා අවසානයේ කියන්න පුළුවන් ASML එක කොපි කරන්න අමාරු වෙලා තියෙන්නේ tacit know-how, trade secrets, unique supply ecosystem, strategic patenting, long term R&D කියන දේවල් වල එකතුවක් එක හැදිලා තියෙන competitive advantage එක නිසා. ඉතින් ඔයාලට මෙතනින් ගන්න පුළුවන් ලොකුම lesson එක තමයි ඔයාගේ business එකද එහෙම නැත්නම් ඔයාගේ අලුතින් කරපු නිර්මාණවලට strong competitive advantage එකක් build කරගත්තොත් ඒක වෙන කෙනෙක්ට ලේසියෙන් ඔයාව කොපි කරන්න හම්බෙන්නේ නැති දෙයක්. මේක අපිට එක ෆ්‍රේස් එකෙන් කියන්න පුළුවන් this monopoly isn't just legal, it's technological. හරි. සමරි එකක් විදිහට ගත්තොත් අද අපි කවර් කරේ ASML innovation study එක. පළවෙනියට ASML company එක සහ EUV lithography machine එක ගැන. දෙවෙනියට basic patent concept ගැන.
තුන්වෙනියට ASML එකේ patent approach එක. හතරවෙනියට ASML එකට මොනොපොලි පොසිෂන් එකක් මේන්ටේන් කරන්න පුළුවන් වෙලා තියෙන රියල් කම්පිටිටිව් ඇඩ්වාන්ටේජස් ගැන. ඉතින් මේ දේවල් ඔයාගේ අලුතින් පටන් ගන්න හිතන් ඉන්න. හරි කරගෙන යන හරි බිස්නස් එකට වැදගත් නම් ලයික් කරලා ෂෙයා කරන්න. මොකද අපේ රටේ ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි භාවිතා කරලා බිස්නස් ඩෙවලොප් කරන ප්‍රමාණයත් ඒ ගැන තියෙන අවයානස් එකත් හරිම අඩුයි. ඒ වගේම තමයි IP ෆීල්ඩ් එකේ තියෙන පොටෙන්ෂල් එක අපි තාම අඳුරගෙන නැහැ. අද අපි කතා කරමු මේ ඉනෝවේෂන් ස්ටඩි එක ගැන ඔයාලට තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන් මෙන්න මේ සෝසස් හතරෙන්. මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් කියලා හිතුණා නම් අපිට මොටිවේෂන් එකක් විදියට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම next innovation study එකට මේ දෙකෙන් කවකද ඕන කියලා කමෙන්ට් කරන්න.